හායි යාළුවනේ අද අපි බලමු ගෙදරදිම කොහොමද ලුංගියක් ඩිසයින් කරගන්නේ කියලා. ඔයාලට ඉස්කෝලේට පන්සලකට මොකක් හරි උත්සවයකට ෂොප් වලින් ගන්න ඕනේ නැහැ. දැන් ගෙදරදිම ඩිසයින් කරගන්න පුළුවන්. මම මේ print එක අරගෙන තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන්. ඔයාලට කැමති තැනකින් ගන්න පුළුවන් FB page එකකින් ඉන්ටර්නෙට් එකකින් හරි එහෙම. අරගෙන මම print එකක් අරගෙන තමයි තියෙන්නේ. මම මේ අරන් තියෙන රෙද්ද කොටන් මැටීරියල් එකේ රෙද්දක්. කොටන් මැටීරියල් එකේ රෙද්ද කළු පාට. ඔන්න දැන් අපි බලමු. මම මේ කළු පාට රෙද්දේ ඩිසයින් එක අඳින්න පේන්නේ නැති හින්දා අරන් තියෙන්නේ රතු පාට කාබන් කොපි එකක්. කාබන් කොලේ තියලා ඊට උඩින් print එක තියලා ඔන්න දැන් ඩිසයින් එක ඇඳ ගන්න හදන්නේ. මුල ඉඳන් පටන් ගන්න ඕනේ ඩිසයින් එක අඳින්න. මොකද ඒක ලයින් එකක් හරි මග ඇරුණොත් එම ඒක මිසින් වෙනවා. මේ කොලේ අයින් කරාට පස්සේ ඒක එතන හිස්තැනක් වගේ තියෙනවා. එතකොට කැතයි. ඒ හින්දා හිමිහිට හැම ලයින් එකක්ම අඳ ගන්න ඕනේ හිමිහිට. ඔන්න බලන්න මං එහෙම දිගටම හිමිහිට අඳිනවා. ඔයාලට පුළුවන් එහෙම වෙලාව අරගෙන හිමිහිට ඒ ඩිසයින් එක ඇඳ ගන්න. ඔයාලට කැමති ඩිසයින් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේවා ෂොප් වලින් ගන්න ගියොත් එම ලොකු ගාණක් යනවා. ෂොප් එකේ මැටීරියල් එක විතරක් අරගෙන ගෙදරදිම හෑන්ඩ් පේන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් අපේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, follow කරන්න, comment කරන්න කරලා අපිට සහයෝගය දෙන්න. මේකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හරි කමන්නේ comment කරන්න. එහෙම කරලා අපිට ලොකු සහයෝගයක් දෙන්න. තව එක hand painting කරන විදිහ බලා ගන්න අපි තව videos වලින් හම්බ වෙමු. එතකන් ඔයාලා මේක බලන්න. මේක දැන් ඇඳලා ඉවර කරලා තියෙන්නේ යාළුවනේ. බලමු අපි ඊළඟට මොකද කරන්න කියලා. අපි බලමු දැන් මේක කොහොමද ඇඳලා තියෙන්නේ කියලා. මම බලන්න හරිම ලස්සනට මේ විදිහට ඇඳලා තියෙනවා. අපිට දැන් මේක ප්ලේන් කරගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඊළඟ වීඩියෝ එකේ මේක ප්ලේන් කරන්නේ කොහොමද කියලා. මේක ඇදලා නැති තැන් වලට මේ පෙන්සිල් එකක් අරගෙන ඒ අඩුපාඩු මේ මීට හදා ගන්න. ඊට පස්සේ තමයි මේක ප්ලේන් කරන්න ගන්න. අපි දැන් ඩිසයින් එක ඇඳගෙන ඉවරයි යාළුවනේ. අපි ඔයාලට දැන් මේක පේන්ට් කරන හැටි බලමු තවත් වීඩියෝ එකකින්. ඔයාලට පේනනම් මේක තව වැඩි චුට්ටක් තියෙන එක ඉවර කරගෙන බලාගෙන ඉන්න අපි ඔයාලට පේනනම්